ආයිබුවන් මගේ යාළු සියලුලාට. ඔන්න ගොඩක් දවසකින් මම අද වීඩියෝ එකක් අරන් ආවා. ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක් ඔයාලට මිලදී ගන්නකොට ඔයාලා මොනවද සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව කෙටි විස්තරයක් ගෙන ගමන් වේගා කියන ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක් අපි ඔෆිස් එකට ගත්තා. ඒක අන්බොක්සින් කරන ගමන් තමයි මම ඔයාලට මේ පාර කරුණු පැහැදිලි කිරීම කරන්න යන්නේ. ඉස්සෙල්ලාම බලමු අපි මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක් ගන්නෙ මොකටද? ඒ කියන්නේ ඔයාලගේ මොකක් හෝ තියෙන මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක තියෙන දර්ශන ටිකක් ස්ක්‍රීන් එකකට ප්‍රොජෙක්ට් කරගන්න ඕන හින්දා තමයි අපි ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක් ගන්න. මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක ගැනීමේදී අපි බලන්න ඕන ඉස්සෙල්ලාම මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකේ අපි ප්‍රසන්ට් කරන්නේ මොනවද? ප්‍රසන්ට් කියන්නේ ලෙක්චර් ප්‍රසන්ටේෂන් එකක්ද නැත්නම් අපි ටීවී වගේ දෙයක් බලනකොට පාවිච්චි කරන ප්‍රසන්ටේෂන් එකක්ද අපි කරන්න හදන්නේ? නැත්නම් ෆිල්ම් එකක් බලන්න හදනවද කියන එක ගැන. මේ වගේ බොක්ස් එක තමයි මේ වේගා කියන අපි බලන්න ඕනේ. මේ වගේ බොක්ස් එක තමයි මේ වේගා කියන මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක ආවේ. අපි මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක ගත්තේ මේ දැනින් තැන ගෙනහිල්ලා රැස්වීම වගේ තියෙන අවස්ථාවන් වලදී ප්‍රොජෙක්ටර් එක ප්‍රොජෙක්ට් කරගන්න ඕන හින්දා තමයි මේ වගේ කුඩා ප්‍රමාණයේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක් ගෙනා. මේක ඇත්තටම කියනවා නම් 1:1 ඩිරෙක්ට් සයිස් එක තියෙන ප්‍රොජෙක්ටර් එකක්. මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් වර්ග කීපයක් තියෙනවා අද වෙළඳපොලේ. එකක් තමයි 4ක් දිග 3ක් උස ටයිප් එක. මේවා තමයි සාමාන්‍ය ටීවී ස්ක්‍රීන් වගේ එකක් වගේ දෙයක් බලනවා නම් බලන්නේ. ඊළඟට 16 9 ස්ක්‍රීන් එක තියෙනවා. ඒවා නිකන් ෆිල්ම් බලන සහ ටීවී වලට පාවිච්චි කරනවා. අය එකට එක જાතිය තියෙනවා සහ ආපහු දෙකට 39. ඒ කියන්නේ දිග 35ක් වෙනකොට උස 2ක් වෙන ස්ක්‍රීන් ටයිප් එකක් තියෙනවා. මේ වගේ ස්ක්‍රීන් තමයි ගන්නේ ෆිල්ම් බලන්න. දෙකට නෙමෙයි දෙකට 35 ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන්ස් තමයි පාවිච්චි කරන්නේ ටීවී වලට. නෙමෙයි ටීවී නෙමෙයි වයිඩ් ඇන්ගල් සිනමා චිත්‍රපටි බලන්න. මේ වගේ බොක්ස් එක ඇතුලේ තමයි එන්නේ. ඊළඟට මම කියව ඔයාලට 16න් 6 නැත්තම් 16න් 6 කියන්නේ දිග 16ක් යනකොට 6ක් උස වෙන ඒවා තමයි ටීවී ටයිප් එකේ සහ ඔය අපේ ලෙක්චර් ප්‍රසන්ටේෂන් වලට වගේ වඩාත් හොඳ වෙන්නේ. මේ වගේ කවරයක් ඇතුළේ මේ ආරක්ෂිතව සිලිකෝන් දාලා තමයි මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක ඉන්නේ. ඒ වගේම දැන් ඔයාලා එතකොට බලන්න ඕනේ මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක ඔයාලා ගන්නේ ලෙක්චර් හෝල් එක වගේ හිල්ලලා තියන්නද නැත්නම් තනින් තන ගෙනියන්නද ට්‍රයිපොඩ් එකේදී තනින් තන ගෙනියනවා නම් ට්‍රයිපොඩ් වල හයි කරන මේ වගේ වඩා ස්ක්‍රීන් එකක් ගැනීම තමයි වඩා හොඳ වෙන්නේ. මෙහෙම තමයි ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකේ සයිසස් වෙනස් වෙන්නේ. මේ තියෙන්නේ මේ 16ට 6 ප්‍රමාණයේ ස්ක්‍රීන් වල සයිසස් වෙනස් වෙන විදිය. මේකෙදි මේ කියලා තියෙනවා ඔයාලට මේකෙත් පේන්නේ එක මේ 30 60 40 90 100 කියන්නේ මේ විකර්ණය දිගේ තියෙන දිග තමයි මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් වලදී මෙන්ෂන් දිග විදිහට කියන්නේ ප්‍රොජෙක්ටර් එකේ සයිස් එක විදිහට සඳහන් කරන්නේ. ඒ කියන්නේ ප්‍රොජෙක්ටරේ ඈතම කොනේ ඉඳලා අතුරු ඈතම කොන දක්වා දුවන අඟල් ගාන තමයි මේකෙදි මේ මෙන්ෂන් කරලා තියෙන්නේ 100 60 75 විදිහට. දැන් අපි මෙතනදී අරගෙන තියෙන්නේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක 75 ප්‍රමාණයේ කුඩා ප්‍රමාණයේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක් වලට පෙන්න ටිකක් පොඩි. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ඊළඟ වීඩියෝ එකේදී මම ඔය පල්ලෙහා තියෙන DMAX ප්‍රොජෙක්ටර් එක ගැන ප්‍රසන්ටේෂන් එකක් කරනවා. කොහොමද ඒක ප්‍රොජෙක්ටර් එකක් ඔයාලා ගන්නවද මොනවා වගේ සලකා බලන්න ඕනේ කියලා. මෙන්න මේ වගේ ලොක් එකකින් තමයි මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක ට්‍රයිපොඩ් එකට සෙට් කරලා තියෙන්නේ. ඉතාලම පහසුවෙන් ඔයාලට ඕනම තරක ගෙනියන්න පුළුවන් විදිහට තමයි මේ වේගා ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක තියෙන්නේ. ඊළඟට ඔයාලා සලකා බලන්න ඕනේ මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකේ අපි පාවිච්චි කරන ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකේ හදලා තියෙන ද්‍රව්‍ය. දැන් මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් මේ ආකාරයෙන් තමයි මේ පහළ කොටස රඳවා තියෙන ලොකින් ඩිවයිස් එකේ ඉන්නේ. මම ඔයාලට මේ තාම හැමින් ඊළඟ වීඩියෝ එකේදී පෙන්වනවා මේ ලොකර් එකෙන් මේ ආකාරයෙන් තමයි හිර කරන්නේ සහ මේ දිහට පාත්‍ර දාලා හිර කරපුවම තමයි මේක ලොක් වෙලා තියෙන්නේ. මේක උස්සපුවාම මේක උස්සපුවා මේ ඉස්සරහා කැලෙන් තමයි ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක ෆික්ස් කරන්නේ. මෙතන උඩ තියෙන මේකේ මේ බටේ කරකලා තමයි මේ ඉහළ තියෙන ප්‍රමාණ වෙනස් කර ගැනීමේ කූර උඩ පාත කරන්නේ. මේක නිල් පාට මේක තද කරපුවාම මේ උඩට උස්සන කූර හපව පල්ලෙහාට වැටෙන්නේ නැතුව හිර වෙලා තියෙනවා මේ වගේ. ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක විශේෂයෙන් කියන ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක හදලා තියෙන ද්‍රව්‍ය. දැන් මේවා නම් මේ වේගා ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක මේ ටයිප් එකේ අපි ගන්න ඒවා නම් ඇත්තම කියනවා නම් මේ රෙදි ටයිප් එක නැත්නම් ඒකට කියනවා රෙදි වලින් හදන ටයිප් එකේ නැත්නම්
ඒකට ඉංග්‍රීසි ටර්ම් වචන මට එන්නේ නැහැ රෙදි ටයිප් එකේ ඒවා. මෙයාගේ වගේදී කෙලින්ම සුදු පාට පසුබිමක් තමයි තියෙන්නේ. මේකෙදී ප්‍රොජෙක්ටරෙන් එල්ල කරන සම්පූර්ණ ආලෝකය ඒ ලෙසම අපිට ලැබෙන විදිහට තමයි තියෙන්නේ. කිසිම අඩුවීමක් හෝ වැඩිවීමක් නැහැ. මේක සාමාන්‍ය බිත්තියකට ගැහුවත් මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකකින් එන ආලෝකය එන කරන්නේ එන්න තමයි මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක හදලා තියෙන මැටීරියල් එක නිර්මාණය කරලා තිබුණේ. හොඳ සුදු මැටීරියල් එකක් විදිහට තියෙනවා. මේකෙදී ඒතකොට මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකේ මේ ස්ක්‍රීන් එකේ දෙන ආලෝකය ගේන් එක කියන එක තියෙනවා. ඒක ගේන් එකත් අපි බලන්න ඕනේ මේ දී ගැනීමකදී. ගේන් එක එකට එක ප්‍රමාණය තමයි මේ වගේ ඒවා තියෙන්නේ. ඔයාලා හොඳ ෆිල්ම් එකක් වගේ දෙයක් බලන්න යනවා නම් ෆිල්ම් එකක් ඒ කියන්නේ හෝම් තියටර් එකක් ගෙදර හදනවා නම් වගේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක ගන්නකොට ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකේ ගේන් එක වැඩි ටයිප් එකේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් මැටීරියල් එකක් ගන්න එක තමයි වඩා හොඳ වෙන්නේ. ඒ වෙලාවේදී මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක ඒ කියන්නේ මැට් ටයිප් නැත්නම් මැට් ග්‍රේ කලර් නැත්නම් සිල්වර් ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් කියන ටයිප් එකට තියෙනවා. ඒවා තමයි වඩාත්ම හොඳම ගේන් එකක් සහිත මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් වෙන්නේ. ඒවා එකක් තෝරගන්න නම් වඩාත් උනේ. මේ ආකාරයෙන් තමයි අපි ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක අර ට්‍රයිපෝඩ් එකට නැත්නම් ට්‍රයිපෝඩ් එක හදවන ට්‍රයිපෝඩ් එක හයි කරගන්න. එතනින් පස්සේ ඊට පස්සේ මෙන්න මේ වගේ උඩ පාතේ වල අපේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. මේ උඩට උස්සපුවම ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකේ උස වැඩි වෙනවා. ඔයාලට පේනවා ඒක කෙලින්ම එකට එක ටයිප් එකේ ප්‍රොජෙක්ටර් එකක්. ඔන්න මම අපි ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම්. මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක හයිම තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ රැස්වීමක වගේ ඔයාලගේ ප්‍රසන්ටේෂන් එකක් කරගන්න පුළුවන්. මේ තියෙන 72 ප්‍රමාණයේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක මිනිස්සෙක් සමග සසදා බැලීමේදී ප්‍රමාණය 72 84 90 එකෙන් එක ප්‍රමාණය දිග එකයි පළල එකයි විදිහට වෙනස් වෙන ස්ක්‍රීන් වල වෙනස් වීම තමයි ඔය තියෙන්නේ. ඒ වගේ මම කීවා අර 6 9 නැත්තම් 35ට 2 කියන වගේ වැදී ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක විකර්ණයේ දිගේ සයිස් එක එකින් එකට වෙනස් නම් මේ පිටුපස ප්‍රදේශයේ මේ වගේ තමයි තියෙන්නේ. මේ ස්ක්‍රීන් එකේ හිටවපුවාම ඒ වගේ ගොඩක් ಜಾති තියෙනවා ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක් බලනකොට. දැන් මේ ලංකාවේ දැනට අපි භාවිතා කරලා තියෙන ගොඩක් ස්ක්‍රීන් වලින් වේගා කියන බ්‍රෑන්ඩ් එක ටිකක් හොඳයි කියලා අපි අත්දැකීමෙන් දන්නවා. අද වීඩියෝ දෙකත් එක්ක සම්බන්ධලා හිටිය සියලු දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔයාලා මේකෙන් චුට්ටි හරි දෙයක් ගත්තා නම් තවත් ස්තුතිවන්ත වෙනවා. මගේ තව වීඩියෝ වලට ඔයාලා කැමති නම් subscribe එකක් දාලා මාව influence කරන්න කියනවා. comment එකක් දාන්න පහතින් මගේ වීඩියෝ එක හොඳ නම්. බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට. ඊළඟට මම ඔයාලට ගේන්නේ අර මම ඉස්සෙල්ලාම ඔතන අපේ වීඩියෝ එකේ තිබුණු ප්‍රොජෙක්ටර් එකක් තෝරා ගැනීමේදී ඔයා සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා තමයි ඊළඟ වීඩියෝ එකේදී මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.